සුබ දවසක්. කපිල චන්ද්‍රසේනගේ මරණ ගැන විවිධ මත පළ වෙනවා. ඔහු මියගොයි. මරණ පරීක්ෂණයේ කටයුතු කරගෙන යනවා. ඒ අතර මම දැක්ක සමාජ මාධ්‍යයේ ඔහුගේ ඥාති දිනයක් කියලා තියෙනවා. එයා ලියුමක් අපි පොලිසියට දුන්නා. දැන් ඒක එහෙම එකක් නැති විදිහට පොලිසිය නගපාන්න කියලා. ඒක කතාවක්. අපි දන්නේ ඇත්ත බුරුදු මොකක්ද කියන්නේ. ඊළඟට වෛරල් වෙන අනිත් එක තමයි කපිල චන්ද්‍රසේන මහේස්ත්‍රාත්වරයාට දුන්න දියුණු ප්‍රකාශය. ඒ දියුණු ප්‍රකාශය කියන දේවල් මෙඩිස් කියලා මම යම්මදල සඳහන් කළා. සම්පූර්ණයෙන් මේ දියුණු ප්‍රකාශයේ පිටින්ම තද ප්‍රහාරයක් කෙල්ල කරන්නේ රංග දිසානායක අල්ලාසුදුන පොලිසිය අධ්‍යක්ෂ ජනරාල්වරයාට. ඒ වෙනම කතාවක්. ඒ දියුණු ප්‍රකාශය දුන්න වෙලාවේ සමාජ මාධ්‍ය හා විවිධ කතා කියවුණා. නමුත් දැන් ඒ දියුණු ප්‍රකාශයේ මරණසන්න ප්‍රකාශයක් එක. මම හිතන්නේ ඒක ලේසියෙන් කවුරුත් බැහැර කරන්න බෑ. එතන ලොකු අවුලක් තියෙනවා. මම කියන්නේ අවුල තියෙන්නේ කාටද කියන එක නෙවෙයි. මේ නඩු සම්බන්ධ අධිකාරී කටයුත්තේදී විශාල බලපෑමක් කරනවා ඒ දියුණු ප්‍රකාශය. දැන් ඉතින් පුළුවන්කම තියෙනවා දියුණු ප්‍රකාශයේ අස්සංකලේ කවුද කොහෙන්ද අස්සංකලේ අස්සන හරියට තියෙනවද දිනේ දාලා තියෙන තැන හරියද නොඒ කතා කියන්න පුළුවන්. නමුත් මොනවා කිව්වත් දියුණු ප්‍රකාශයක් දීලා තියෙනවා. ඒ දියුණු ප්‍රකාශයේ අධිකරණයක වෙඩ සලකන්නේ එක මරණසන්න ප්‍රකාශයක් හැටියට. ඊළඟට දැන් අර දියුණු ප්‍රකාශයේ කරුණා බැලුවෙන් පස්සේ යමක් තේරුම් ගන්න පුළුවන්ද බැරිද කියන එක නෙවෙයි මට හැකියන කාරණේ මම කියන්නම්. රංග දිසානායක රෝණකම තිබුණේ කපිල චන්ද්‍රසේනව බය ගන්නලා මහ එකාගේ පොඩි එකාගේ නන් දෙක මේ කටුත්තේට දාගෙන කපිල චන්ද්‍රසේනව රජයේ සාකිකාරයෙක් කරන්න නම් අපි හිතමු එහෙම වුණා නම් මේ බැරි වුණේ ඒක. රංග දිසානායක අපේක්ෂාය පුදී කරගන්න බැරි වුණා. දැන් අර එතන කියනවනේ අර කෙහෙලිය රබුක්කල්ගේ ඥාතියා එයාටත් මං කිව්වා කරගත්ත අන්තිමට යාට බෙල්ල වල දාගන්න සිද්ධ වුණයි කියලා. එතකොට මට මෙතන පේන දෙයක් තියෙනවා. මේ රංග දිසානායකගේ තර්ජනය හෝ අවවාදය හෝ උපදේශයට පස්සේ ඒගොල්ලෝ ගමට ගියාට පස්සේ ඥාතින් අතරට ගියන් පස්සේ ඕන් මේ කතාව කියන්නේ නැති. අර එල්ල මැරිච්ච කෙහෙලිය රබුක්කල්ගේ ඥාතියත් ඒ කතාව කියන්නේ නැති. චන්ද්‍රසේන කියන්නේ නැති. එතකොට ඊට පස්සේ දෙන්නම එල්ල මැරුණා. එහෙමද? එල්ල මැරුණා නම් මේක හොඳ කතාවක් නේ. Tamanට chance එකක් දෙන්න වැරද්දක් කරපු තැනක අපරාධයක් කරපු තැනක අපරාධ සහායකයෙක් වුණත් බොහෝ අවස්ථාවල ඒ අපරාධය සම්බන්ධව නඩුවට අදාළ වෙන විදිහට යම් අවස්ථාවල ඒ නඩුවේට සම්බන්ධ වෙච්ච මුලදී සහකාරයෝ කියලා හඳුනගත්ත අයව රජයේ සාක්ෂිකාරයෝ කරනවා. එහෙම වෙලාවල් තියෙනවා. දැන් මේ අවස්ථා දෙකම එහෙම වුණාද කියලා කිවිදී පොඩි සැකයක් මට තියෙනවා. මේ ගැන අපි කරුණු කියන්න හරි අනාගත පළ ගන්න හරියන්නේ නැහැ. ඒක එකක්. ඊළඟ කාරණේ දැන් තව කතාවක් කියනවා චන්ද්‍රසේනගේ උසයි. ඒ එල්ල හිටියේ කියන තියෙන දොරවලුවස්සේ උසයි ගැන කතා කරනවා. මේ කියන්න හදන්නේ ඒක එල්ල මරනවා නෙවෙයි මොක හරි කරලා මරණයක් කියලා. මේ සිද්ධිය මෙහෙම වෙනකොට තවත් ෂෝක් කතා වෙනවනේ. ඉතින් ඊළඟ කතාව තමයි මට දැනන දෙයක් තමයි හේතුව. දැන් මෙහර රාජපක්ෂලට ඇගිල්ල දික් වෙනවා. රාජපක්ෂල නැගිටින්න උත්සාහ කරනවා. මම කියන්නේ දැන් මෙතන මාලිමාවේ රාජපක්ෂලගේ තරගයක් තියෙනවා වගේ. එක්කෝ මේ මරණය බෙදා ගන්න බැරුව. එක්ක නැත්නම් අනිත් පැත්තට තල්ලු කරන්න හිතාගෙන. මොක හරි දෙයක් සිද්ධ වෙනවා. මොකද මම එහෙම කියන්නේ දැන් රාජපක්ෂලාට මේ වගේ දේවල් කරන එක සිම්පල්. රාජපක්ෂලාට මේ වගේ දේවල් කරන එක සිම්පල් කියන එක තේරුම මේ අනුර කුමාරලාට මේව කරන්න බෑ කියලා කියන එක නෙවෙයි. ඒගොල්ලෝ ඊටත් එහා. මොකද හේතුව 1988 89 කාලේ අනුර කුමාර දිසානායකලා මිනිමරුවේ රාජපක්ෂත් එක්ක එකතු වෙලා. ඒ කාලේ මිනිමරපු මේ මරුන් සම්බන්ධව රාජපක්ෂලා වෙනුවෙන් ජිනීවාගේ මහින්ද රාජපක්ෂ විතරක් නෙවෙයි 88 89 කැරල්ලට අරගලියට තාමරිකන් වලට මොවා වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ කී දෙනෙක් මරුන් කෑවද? ඒ මරුන් කෑවේ ඒගොල්ලෝ ආණ්ඩුවට පක්ෂෝගේ හින්දා නෙවෙයි මනාප පොරියට. එහෙම කෙනෙක් තමයි මාහිත මිත්‍ර කළුතර ඉන්ද්‍රපාල අබේවීර. ඉන්ද්‍රපාල අබේවීර මරුන් කෑවේ ජීවිපී කියලා කියනවා. නමුත් ඒ දවස්වල ඔහුගේ ඥාතීන් කිව්වා ඔහුව මරුවේ ජීවිපී නෙවෙයි කියලා.
මම කියන්න හදන්නේ මේ මිනිවරුන් පටන් ගත්ත 1988-89 කාලේ. බොහොම බරපතල විදියට. ඒක රනිල් වික්‍රමසිංහට කියන්නේ මේ බටලන්ද කතාවක්. ඇත්තෙන් මේ වෙලාවේ ඒ පැවතිච්ච රජයේ එක්සත් ජාතික පක්ෂයේ රජයේ යම් මර්ධනකාරී ක්‍රියා කළා. බටලන්ද මම තවමත් කියනවා එදත් කිව්වා ඒක රාජ්‍ය ක්‍රියාවක්. මොකද හේතුව මේ රටේ සාමාන්‍ය මිනිහෙකුට පාරේ යන්න බැරි වෙනකොට, ගෙදර නිදා ගන්න බැරි වෙනකොට, පස්සේකට පාරේ යන්න බැරි වෙනකොට, කර්මාන්තසාර වැඩ ගන්න බැරි වෙනකොට, ඒවා ගිනි තියනකොට, කඩාකප්පල්කමට මිනි මරනකොට, ඒවට සම්බන්ධ පිළිස් හොයලා නඩු නොසා මරන්න සිද්ධ වුණා වෙලාව හැටියට. ඒක රාජ්‍ය ක්‍රියාවක්. එහෙම ඕන තරම් දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ මේ දැන් වෙන්නෙත් එහෙමද කියලා වෙනකොට හිතන්න පුළුවන්. මම නම් එහෙම කියන්නේ. දැන් රංගනිසාන්ත කියන පුරවැසියා මරණ වෙලාවේ ඔහුගේ පොඩි දුව කියලා තියෙන්නේ අප්පච්චි මමයි අම්මයි එක්ක මහනුවර ගිහිල්ලා දලදා වැදලා මොරටුවට ගිහිල්ලා අක්කත් බල්ලෙන් හිටියේ කියලා කියන්නේ. ඒ හෙට ඉස්සරින් තමයි තියනතා ගත්තේ. දැන් එතකොට කපිල චන්සේන සත්‍ය මොකද්ද? කපිල චන්සේන්ට ওই කියන දවස් උදේ තිබුණේ උසාවියට ඉදිරිපත් වෙන්න. නීති අර්ථවල රත්නම්ගේ කණ්ඩායම තමයි වෙනින් පෙනී ඉඳලා තියෙන්නේ. එතන නීතිඥයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා අපි උදේම නීතිඥයෙක් කැරියා එයාගේ ගෙදරට එයාව එක්ක එන්න. මොකද වරන්තුකාරයෙක් නීතිඥයෙක් නැතුව આવොත් මගදී අල්ලන්න පුළුවන් හින්දා. මෙයා යනකොට කපිල චන්සේන ගිහිල්ලා උසාවියට නෙවෙයි පරලෝ ගිහිල්ලා. ඉතින් මේ සිද්ධ හොයන්නකෝ පහුවෙනිදාට නිශ්චිතව කරන්න දේවල් තිබිච්ච තමයි මේ මරණ දෙකම සිද්ධ වුණේ. මරණ දෙකම සිද්ධ වුණේ මේ විදිහටනේ. අනික මට කොළඹ නීතිඥයෙක් කිව්ව මේ කතා කරලා මේක මෙහෙම සිද්ධ වෙනවා කියන හිතන්න අමාරු. මොකද හේතුව අපි කපිල චන්ද්‍රසේනට පැහැදිලි කළා කලබල වෙන්න දෙයක් නෑ මේකට. මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. මේ නඩුව අහයි අවුරුදු ගාන ඊට පස්සේ ඇපීල් කරයි අය ඇපීල් කරයි අවුරුදු ගානක් යනවා. ඒ හින්දා මේක දරා ගන්න පුළුවන් අපිට. මේ සිද්ධි සම්බන්ධව මේක නඩුවක් විතරයි මේක එල්ලුම් ගස්සන එකක් නෙවෙයි කියලා කියන එක. එහෙම කියලා සනසලා එයාවට තීරුම් කරලා දින හිරබලක තමයි. ඒ කවුරුත් කියනවා කපිල චන්සේන එහෙම ලොකු ආතතියක හිටියේ නැහැ කියලා. මට මොකද වෙන්නේ කියලා හිතුවේ නැහැ කියලා. මොකද හේතුව මෙයා අන්තිමට දරුවයි කියන තනතුර දිහා බැලුවෙන් පස්සේ එයාට යමක් දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත් තව කීප දෙනෙක් කතා කීපයක් කිව්වා. කවුරුත් දැන් කතා කරන්නේ නැහැ කපිල චන්සේන මේ ප්‍රධාන තනතුර දරනකොට එයා ලංකාවේ සභාපති කවුද කියලා. එහෙම ප්‍රශ්නකුත් කියනවානේ. දැන් මෙතන හිටියේ දැන් මෙතන රංග දිසානායකලාට පෙරෙන්නේ මේකේ වැඩිකාරයෝ හැටියට රාජපක්ෂ අපපුතාලානේ. බිස්නස් එක කිරුනේ එයා ලංකාවේ. එයා ලංකාවේ සභාපති කවුද? මහින්ද රාජපක්ෂගේ මස්සිනා. නාමල් රාජපක්ෂගේ මාමා. තවත් කතා තියෙනවානේ. නාමල් රාජපක්ෂට යම්මන් දේවල් සපයපු කතා. ෆුල් ටයිම් මේ එයා හොස්ස් කෙනෙක් ටෙම්පල් ඩීස් වලට ගෙනල්ලා අනුයුක්ත කරලා හිටපු එයාට මුළු කාලෙම අහසේ පියාසර කරයි කියලා ඕටීයෝ කතා මොකද දේවල් තිබ්බනේ. මේ ඔක්කොම අතර තමයි මේ චන්ද්‍රසේනගේ මරණය සිද්ධ වෙන්නේ. චන්ද්‍රසේන ගැන කතාව අපට එන්නේ. ඒ නිසා මේ කතාවල අගමුල ගත්තන් පස්සේ මරුණද මරුවද කියන එක මට නම් අදාළ වෙන්නේම නැහැ. මම කියන්නේ මේ රටේ දේශපාලන සංස්කෘතික සම්බන්ධතාවක් විදිහට අපි පරිස්සම් වෙන්න ඕන කවුරු. මම පොඩි සටහනක් පරණ මතකයක් කරේ 88 89 කාලේ තදින්ම බීසෙනේ පැසෙනකොට. ඒ බීෂකයන් එහෙම නැත්නම් ඒ තක්කටින් තස්තවාදීන් රැකේ කවුද? මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂට හරි අනුර කුමාර ජානායකට හරි මිනිහෙක් මරනවා කියන එක සිම්පල්. බලන හරි කපලා මරන්න පුළුවන්කම තියෙනවා. පාරේට වාහනයක් කපලා මරන්න පුළුවන්කම තියෙනවා. ඒක විදිහට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මේ මරණ සම්බන්ධව දේශපාලනයට සම්බන්ධ නැති බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා ඉන්න ජනතාව බොහොම කල්පනාවෙන් ඉන්න ඕන. මොකද හේතුව මේ හරහා සමහර දේශපාලන නැගිටිම් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දේශපාලන නැගිටිම් නොවිය යුතුයි. මෙහෙම කියනවා නෝනක් කියනවා. පාස්කු ප්‍රහාරය ගන්න. පාස්කු ප්‍රහාරය කියලා ISIS එක රෝණ හින්දා නෙවෙයිනේ. අපි කවුරුත් ඒක දන්නවනේ. ඇත්තෙන් මේක කරාට පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ විරාජමානව නැගිටින්නේ. ගෝඨාභය රාජපක්ෂේ බැරිගමට අවුරුදු දෙකමාරකින් පිට 2022 ආණ්ඩුව වැටුණා. එතකොට ඔය කියන්නේ දෝදි ඔක්කොම හිටියනේ. බැසිල් රාජපක්ෂත් හිටියා. මහින්ද රාජපක්ෂත් හිටියා. හැබැයි කවුරු කරගහලා ඒ ආණ්ඩුව වරගත්තේ නැහැ. මොකද දන්නවද? කෙලවිලා ඉවරයි හිතාගෙන. හැබැයි ඒ කෙලෙවිච්ච සරබාරයෙන් කොට දෙමින් තමයි වික්‍රමසිංහ.
අද රනිල් වික්‍රමසිංහට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එංගලන්තේ වයිෆ් එක ගමනක් ගියයි කියලා කියන එක. ඒරෙන් කිසිම චෝදනාවක් නැහැනේ. නැත්තම් මම නඩු 20ක් විතර පවරලා. මම හිතන්නේ මේ සියල්ල සිහිපත් කරමින් මම කියා හිටනවා මේ සිදුවෙන දේවල් සම්බන්ධව පක්ෂපාතී වෙන සියලුම තොරතුරු සලකලා බලන්න කියලා ඉල්ලා හිටින් අද සමු ගන්න. බොහොම ඇති.